ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය ආදරණීය හදවත් පහක් මෙතන ඉන්නවා. ඒ ආදරණීය හදවත් පහෙන් ආදරණීය ජනප්‍රියත්වයටම පත්වෙච්ච ද්විත්වයේ බවට පත් වෙන්නේ කවුද? ඒ අනුව රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය රයිගම් ටෙලිස් 2024 ජනප්‍රිය සම්මාන කුලක යටතේ වැඩිම ප්‍රේක්ෂක මනාප ලබමින් පුංචි තිරයේ සිහින කුමරිය ලෙස සම්මාන ලබන්නේ දිනක්ෂී ප්‍රසාද්. ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය සමගත් වචනයක් කතා බහ කරන්නට ඕන. දැන් අද නෝනයි මහත්තයා දෙන්න එකතුලා සම්මාන දෙකක් ගෙදර අරගෙන යනවා. මොකද හිතෙන්නේ? බොහොම සතුටුයි. මට හම්බ වෙච්ච පළවෙනි රයිගම් සම්මානය. ඉතින් මට හරිම සතුටුයි මේ සම්මානය අද මේ මගේ අතට එන්න. මම අවුරුදු 16ක් විතර මේ ක්ෂේත්‍රේ වැඩ කරලා තියෙනවා. ඉතින් මං කරන නිර්මාණ වලට මගේ උපරිමයම කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ සම්මානයෙන් අද මට ඒකට ටැග් හම්බුණා කියලා. සහ මං හිතන්නේ මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නෝරගේ චරිතයට ගොඩාක් කටිය වෙනස් ආදරය කරනවා. ඉතින් ශිවා අයියා, සද්ද අයියා ඇතුළු මගේ පිරිමි ළමයි ටීම් එකේ හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම පාරාදීසේ ටීම් එකේ හසුන් අයියා ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණ ටේකියා නාට්‍යයේ අනුෂ්ක මාලිය ඇතුළු මගේ ටේකියා ටීම් එකම මම බොහොම ආදරෙන් මතක් කරනවා. මම හිතන්නේ මේ හැම එකකම ආදරයත් එක්ක තමයි දවසේ සම්මානය මට ලැබුණේ කියලා. සහ සාරංගට ස්තුතියි කියලා කියනවා. මොකද මට මගේ හීනවලට යන්න අත දිගෑරලා එයා මට උදව් කරනවා. ඉතින් බොහොම ස්තුතියි. මම මෙතන නැති වුණත් එයාව ආදරෙන් මතක් කරනවා. ඉතින් ප්‍රේක්ෂකයන් හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. සහ මම මේ වෙලාවේ මට එක SMS එකකින් හරි
සපෝට් කරපු මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. මම ඔයගොල්ලන්ට හරිම ආදරේ සහ ඉදිරියටත් මගෙත් එක්ක ඉඳී කියලා මම විශ්වාස කරනවා. සුබ පැතුම්.